Hi everyone, welcome to my channel. අද නම් හරිම විශේෂ දවසක්. කෑම පෙන්නන තැනින් තමයි අද පටන් ගන්නෙ. මේ හැදුවේ අද විශේෂ කෙනෙක්ගේ උපන්දිනේ මගේ හොඳම යාළුවගේ. ඉතින් මම උදේම නැගිටලා එයා ආස කෑම ಜಾති ටිකක් හැදුවා. ෆ්‍රයිඩ් රයිස් හැදුවා, චිකන් එකක්, අල තෙල් දාගත්තා. මේ දවස්වල මට හරියට සනීපත් නැති නිසා මාරම අමාරුවෙන් තමයි වුයේ චිකන් එකත් හැදෙන ගමන් දැන් ඉතින් එයා එනකන් ඉඳලා මේක බෙදලා දෙන්න ඕනේ. මේක තමයි මම අද හදාගත්ත මෙනු එක. ඉතින් කෙනෙක්ගේ දවසක් විශේෂ කරනවා කියන්නේ ඒක එක අතකට මාරම සතුටක්, ඒ වගේම තව පිනක්. ඉතින් මම එයාට මෙහෙම ලස්සනටම බෙදලා අද දවස පටන් ගන්න තමා හදන්නේ. වීඩියෝස් නම් පරක් වුණාට sorry guys, ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබ්බයි වීඩියෝ එකක් නැත්තේ කියලා. ඉක්මනටම එක දිගටම වීඩියෝස් අරගෙන එන්නම්. මේ දවසේ මට හොඳටම උණත් හැදිලා එමදිවට සෙම. ඒකයි ටිකක් මූණ අර ඉදිමිලා වගේ තියෙන්නේ. දැන් අපි එළියට යන්න තමා හදන්නේ. මාත් එක්ක යමු ගමනක්. මායි නංගී දැන් එළියට යන්න හදන්නේ. කොහොමත් අද අපි හිතුවා ටිකක් විශේෂ ගමනක් යන්න ඕනි කියලා බර්ත්ඩේ එකට රෙඩි වෙන්න පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නත් එක්කම අද හරිම විශේෂ දවසක්. එහෙනම් ඔයාලත් මාත් එක්ක යමු අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න. හිතුවා ඉස්සෙල්ලාම මැයි මාසෙට නේල්ස් හදාගත්තොත් හොඳයි කියලා ටිකක් කලින්ම කොහොම හරි මෙතනට ආවා. ගිය පාර නේල්ස් දැම්මට පස්සේ ටිකක් අපහසුයි වගේ නේල්ස් දාලා තියෙන විදිහ. ඊට පස්සේ කොහොම හරි ඒක වෙනස් කරගන්න තමයි ආවේ. ඒකත් කරගත්තා. ඒ වුණාට මට හිතන විදිහට මේ විදිහට තමයි දැම්මේ. ඒ වුණාට මේ නේල් පොලිෂ් එකත් හරි ඉක්මනටම මේ පාර ගියා. නේල්ස් උත් කැඩෙනවා වගේ. සල්ලි අපරාධි කියලා හිතුණු වෙලාවක් තමයි මේක. සාමාන්‍යයෙන් අපි යන්නේ කස්ටමර් සර්විස් එකත් හොඳටම තියෙන්න ඕනේ. නැත්නම් අපි ගෙවන සල්ලි අපරාධෙනේ. හිතුවා ආයෙ නම් මම මෙතනින් නේල්ස් කරන්නේ නැහැ කියලා. මම මෙතන නම කියන්න යන්නේ නැහැ. ගොඩක් දෙනෙක් දන්නවා ඇති මෙතන. කොහොම හරි නංගී මමයි දෙන්නම නේල්ස් දාගත්තා. මම හිතුවේ මේ නේල්ස් මට විතරක් වුණ එකක් කියලා නැහැ. අපේ නංගිටත් මේක වුණා. ඊළඟට අපි ආවා අපේ යාළුවාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක අරගෙන දෙන්න. මෙන්න මෙතනට. මට මාරම අමාරු වෙච්ච දෙයක් තමයි ස්ටොක් තියෙන තැනක් හොයාගන්න එක. එයා ගොඩාක් ආසාවෙන් හිටිය ගිෆ්ට් එකක්. මට හිතුණා මගේ මහන්සියෙන් මං හොයපු සල්ලි වලින් එයාට අරන් දෙනවා කියලා. මොකෝ ඉතින් මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. එයා ඉතින් ගොඩාක් සතුටු වුණා. දැන් මේක අන්පැක් කරන්න තමයි හදන්නේ. මේක ස්මාර්ට් වොච් එකක්. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ගොඩක් worth මේ වගේ එකක්. ගිෆ්ට් එක ගැන නම් ලොකු දේවල් කියන්න මම දන්නේ නැහැ. මොකෝ ඉතින් මම වැඩිය එක වොච් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයිනේ. බොයිස්ලා තමයි ඒක ගැන ගොඩක් දන්නේ. කොහොම හරි මට හරිම සතුටුයි. මම හිතන් හිටිය විදිහට මට මේ වොච් එක යාට අරන් දෙන්න පුළුවන් වුණ එක. අපිට ආදරය කරන අය, ඒ වගේම අපේ පවුලේ අය, අපි වෙනුවෙන් දෙයක් කරලා පොඩි හරි දෙයක් කරලා තියෙන අයට අපි සලකන්න, එයාලගේ දවස් විශේෂ කරගන්න පුළුවන් විදිහට පොඩි හරි ගිෆ්ට් එකක් දෙන්න අමතක කරන්න හොඳ නැහැ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එකට. අපි ඊට පස්සේ ලිබර්ටි ප්ලාසා එකෙන් එළියට ආවා. මම මේ දැනුත් මගේ නේල්ස් තමයි පෙන්වන්නේ. මම හරිම ආසයි රෝස පාටට. ඉතින් මේ පාර දැම්ම නේල්ස් වලට මං හරිම ආසාවෙන් තමයි එදා හිටියේ. ඊළඟට අපි මේ යන්නේ හැවලොක් සිටි මෝල් එකට. මම නම් ගිෆ්ට් එකක් අරන් දුන්නානේ. අපේ නංගිට යාළුවාට ගිෆ්ට් එකක් අරන් දෙන්න ඕනි කියලා කිව්ව හින්දා අපි දැන් යනවා හැවලොක් සිටි මෝල් එකට. දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගොඩ දවසකින් වීඩියෝ එකක් කියන හින්දාද කොහෙද මට මොනවද කතා කරන්න කියලා එහෙම ලොකුවට හිතා ගන්න බෑ. අපි ආවා මෙන්න මේ මෙතන ෂූ තියෙන තැන. මෙතන තියෙන්නේ බ්‍රෑන්ඩඩ් අයිටම්. සාමාන්‍යයෙන් මම නම් ලොකුවට බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ලස්සන නම් ඒක මම ගන්නවා. ඒ වුණාට ඉතින් මෙයා බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරනවා. අපි ආවා එයාට ෂූ දෙකක් ගන්න. මෙතන තියෙන ෂූ සාමාන්‍යයෙන් ප්‍රයිස් එකෙන් ටිකක් වැඩි. ඒ වුණාට ගොඩාරියක් කම්ෆර්ටබල්. ගණන් දේවල් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඇඟට හරිම පහසුයිනේ. කොහොම හරි අපි මෙතනිනුත් එයාගේ ෂූ දෙකත් අරගෙන දැන් ඉතින් ඉතුරු වැඩ කරගන්න තමයි යන්නේ.
මේ දවස්වල අපි හිතුවේ නැති වුණාට ගොඩාක් ඉක්මනට වෙලාව යනවා, කාලය යනවා. ඒක නිකන් අනේ මට තේරෙන්නේ නැහැ. ඔයාලටත් හිතන දෙයක්ද ඉස්සරහට වඩා? ඉස්සර කාලෙට වඩා දැන් ඉක්මනට වෙලාව යනවා කියලා. අපි ආවා ග්ලොසරි shopping. ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න තමා ආවේ. මොකෝ පහුගිය ටිකේ සනීප නැති වෙලා හිටියා හරියට රසක් තේරෙන්නෙත් නැහැ. දැන් නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් අඩුයි. ඉතින් ආවා ග්ලොසරි shopping අපිට ඕන දේවල් ටිකක් ගන්න. මෙන්න මේ විදිහට. ඕන මේවා ගන්න හිතුවට වෙනදට මම ලිස්ට් එකක් හදාගෙන ඉන්නේ. අද ඉතින් මම ආස කරන කඩචෝරු යනම් මනම් ගොඩාක් ඡාති ගත්තා. මම මාර මාසයි මෙන්න මේ කජු එකට ඒකෙනුත් එකක් ගත්තා. මම ග්ලොසරි shopping යන වැඩේට නම් පොඩි කාලේ ඉඳලා ගොඩාක් ආසයි. අපිට ඕන දේවල් ගන්න. කොහොම හරි ඔන්න ඔතනිනුත් අපිට ඕන කරන බඩු ගත්ත. මම මේ බල තමා බඩු ගන්නේ. මොකෝ මම ලිස්ට් එකක්වත් මොකුත් හදාගෙන ආවේ නැහැ. මම සෝඩා එකක් කියලා මෙන්න මේ ටොනික් එක ගත්තා. ඒක නම් කිසිම රසක් නැහැ. ඒක අමුතුයි මාරම සැරයි. මම දැක්කා මෙන්න මේ චොක්ලට් එක. ඔයාලා දකින්න ඇති අර පිස්තාචියෝ චොක්ලට් එක ලංකාවෙත් තියෙනවනේ. මම ඒක දැන් try කරලා බලන්න තමයි හදන්නේ. ඩුබායි එක නම් මම කලින්ම try කරලා බලලා තියෙනවා. ඒකේ රස මේක නම් ඒ වගේ නෙමෙයි, හරිම වෙනස් මේකේ රස. ඊළඟට ගෙදර ආවා අපි. ඊට පස්සේ මං මේ දවස්වල බලන TV සීරීස් එක දාගත්තා. TV සීරීස් බලන්න පුරුදු වුණා. අර ටිකේ වීඩියෝස් කරන්නත් බෑ, කොහෙවත් යන්නත් බෑ. අසනීප වෙලානේ හිටියේ. ඒ ටිකේම මං කරේ TV සීරීස් බලපු එක. ඊළඟට අපි මම ස්ට්‍රීන් බර්ගර් එකෙන් ඕඩර් එකක් දැම්මා. මේ විදිහට බර්ගර්ස් මං කාලා තියෙන රසම බර්ගර්ස් බර්ගර් කින් එකට පස්සේ තියෙන්නේ ස්ට්‍රීන් බර්ගර් එකේ. කොහොම හරි මම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි මෙන්න මේ බර්ගර් එකකුයි ගත්තා. මේ දවස්වල වැඩිය බත් කන්න හිතෙන්නෙත් නැහැ, වැඩිය රස දැනෙන්නෙත් නැහැ. මේ බර්ගර් එක නම් මාරම රසයි. මූණ ගණන් ගන්න එපා. ඊළඟට පහුවදා නම් මම හිතුවා මම ආසම කෑම ටිකක් හදා ගන්නවා කියලා. කෑම හදන ඒවා නම් රෙකෝඩ් කරේ නැහැ. සුදු බත් හැදුවා. ඊට පස්සේ බටර් මෂ්රූම් එකක් මේ විදියට හැදුවා. ඔයා බටර් මෂ්රූම් හදලා බලන්න. පුදුම රසයි අර සාමාන්‍ය බිම්මාල් වලට වඩා. ඊළඟට මම රසම රස ඉස්සෝ එකක් හැදුවා. අද කෑම ඔක්කොම කිරි දාලා තමයි හැදුවේ. මොකෝ අර සනීපත් නැහැ, බඩ දැවිල්ල නම් තියෙනවනේ. ඒ නිසා ඊළඟට ඇඹුල් රස ඕන නිසා හදාගත්තා තක්කාලි සම්බෝලයක් මේ විදිහට. ඕක තමයි මගේ අද මෙනු එක. ගොඩ දවසකට පස්සේ තමයි මෙහෙම කෑම කන්නේ. ප්‍රෝටීන් ඕන නිසා චිකන් ටිකක් මේ විදිහට බැදගත්තා. බැදගත්ත කියන්නේ දෙපැත්ත දාලා ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ මම කෑම එකත් බෙදාගෙන මේ විදිහට කන්න තමයි හදන්නේ. මම මේ දවස්වල බත් ටිකක් අඩුවෙන් කන්න. එක හේතුවක් වැඩි රස දැනෙන්නේ නැහැ. අනික ඕනවට වඩා අපි බත් ඇඟට දාගන්න හොඳ නැහැ. පුළුවන් තරම් බත් අඩුවෙන් කන්න. අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්. වැඩ කිව්වට එක වැඩක් තමයි තියෙන්නේ වුණාට පැය ගාණක් යනවා මේ වැඩේට. ටිකක් ස්කින් එකත් වෙනස් වෙලා තියෙන්නේ. මට අද තියෙනවා ෂූට් එකක්. අසනීපෙන් පස්සේ මම දාගත්ත පළවෙනි වැඩේ. ඉතින් ඒ ෂූට් එක යන ගමන් තමයි ඉන්නේ. මොනව අසනීප වුණත් මොන වැඩේ වුණත් අපේ අනාගතය වෙනුවෙන් අපි වැඩ කරන්න අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි ආවා පික් චන් එකට. නංගිට යන්න ඕනි කියලා තිබ්බා. මෙහි ළඟත් අවුට්ලට් එකක් අලුතෙන්ම ඕපන් කර නිසා. ඊට පස්සේ මම ස්ක්‍රබ් එකක් කරගත්තා. ගොඩ දවසකට පස්සේ මේක නම් කොෆි ස්ක්‍රබ් එකක්. මගේ මුළු ඇඟම අතපය මේ ටික ස්ක්‍රබ් කරගත්තා. ඊළඟට ටිකක් රෑ වුණාට පස්සේ ආයෙමත් මම TV සීරීස් එකක් බලන්න ගත්තා. මේ දවස්වල මම ගොඩාක් TV සීරීස් බැලුවා. මාරම විදිහට. මේකත් මාරම ලස්සනයි. ඒ වුණාට ඉවර වෙන තැන තේරුමක් නැහැ. අද බ්ලොග් එකේ නම් මට මුකුත් ලොකු දේවල් ඔයාලත් එක්ක කතා කරන්න බැරි වෙන්නේ නැති. මොකෝ ගොඩ දවසකට පස්සේනේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඊට පහුවදා දවස දැන් අපි යුනි යන්න තමා රෙඩි වෙන්නේ. මේ නංගී කෑම එකයි මගේ කෑම එකයි මම උදේට කාලා යන්නේ. මේ පළතුරු නම් මම නංගිට තමයි දැම්මේ. මොකෝ එයා සාමාන්‍යයෙන් පළතුරු කන අඩුයි. ගෙදර ඉද්දි මෙහෙම දෙද්දි යාළුවෝ එක්ක හරි කැවෙනවනේ.
ඊළඟට පහන තියෙනවා අනිවාර්යෙන්ම. දානෙත් පූජා කරලා උදේට ඒ වැඩ ටිකත් ඉවර කරලා එදා දවසේ නම් වීඩියෝස් මොකුත්ම ගත්තේ නැහැ. ඊට පස්සේ අපි එන ගමන් ගියා මෙන්න මේ ජූස් බාර් එකට. අපි හැම වෙලේම වගේ යන තැනක් මෙතන. මෙතන හරිම පිරිසිදුවට හදනවා. අපිට ඒ ජූස් හැදෙන හැටිත් බලා ගන්න පුළුවන්. මෙතනින් මම ගත්තා ඇවෝකාඩෝ ජූස් එකක්. හනි තමයි ඇඩ් කරන්න කීවේ. ඊළඟට රෑට කෑවේ රොටි. බයි.